ඔන්න රජ කෙනෙක් හිටියා. තමන් කොහේ හරි එළියට ඇවිදින්න ගියාම තමන්ගේ කකුල්වල කියන්නේ මේ රජතුමාගේ කකුල්වල මඩ ගෑවෙන්න බෑ. තමන්ගේ කණ්ඩායම ගෙන්නලා කියනවා. මම අදිපස්සේ එළිය ඇවිදින්න යනකොට මගේ කකුල්වල මඩ ගෑවෙන්නත් බෑ. දූවිලි ගෑවෙන්නත් බෑ. එතකොට හිතවතුනි දැන් මේ කණ්ඩායම රජතුමා කොහේ හරි ගමනක් යනවායි කියලා කියපු ගමන් ඒ රජතුමා ගමන් කරන මුළු මාර්ගය පුරාම හම අතුරන්න පටන් ගත්තා. අපි ඔය කියන්නේ කාපට් කියන. දැන් ඔන්න හම අතුරන වැඩේ දිගටම යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ රජතුමා ගමන් යන විදිහට ඒ තරම් හම් හොයාගන්න විදිහකුත් නැහැ. සහ රජතුමා හිතිච්ච ගමන් සමහර පැතිවල යනවා. ඉතින් ඒ රජතුමා එනවයි කියපු ගමන් හම අතුර ගන්න වෙලාව මදි. ටික කාලයක් ගියාට පස්සේ රජතුමාත් මේ වැඩෙන් හරියට මේ මහන්සියටපත් වුණා. මොකද සමහරවිට යන්න ඕනේ වැඩේට යන්න විදිහක් නැහැ. මොකද ඒ පාරේ හැම එලලා නැහැ. ටික දවසක් ගියාට පස්සේ මේ රජතුමාත් එක්ක හිටපු මිනිස්සෙක් රජතුමාට ඇවිල්ලා කිව්වා රජතුමනි ඔබ යන තැන අපිට හැම එලන වැඩේ කරන්න බෑ. ඊට වඩා හොඳ නැද්ද ඔය හම් කෑලි දෙකක් කපාගෙන ඔබතුමාගේ එහෙම නැත්නම් ඔබ වහන්සේගේ යටිපතුල් දෙක අලව ගත්තොත්. රජතුමා ටිකක් කල්පනා කරලා බැලුවා මේ වැඩේ හොඳයි. ඒක මරු අදහස. ඔන්න ඉතින් රජතුමා හම් කැලි දෙකක් තමන්ගේ කණ්ඩායමට කියලා කපාගෙන ඒක යටිපතුලට අලව ගන්න ක්‍රමයකුත් හොයාගෙන එහෙම නැත්නම් බැඳ ගන්න ක්‍රමයකුත් හොයාගෙන ඒ ක්‍රමේ පාවිච්චි කරලා බැලුවා. රජතුමාට තේරුණා මේක හරියම ඉෆෙක්ටිව්. හිතුවතින් ඔන්න ඔහොම තමයිලෝ මේ සෙරප්පු පළඳින්න පටන් ගත්තේ. දැන් මේ කතාව වෙයි කියන්නේ මම. හිතවතුනි රජතුමා තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලෝකෙ වෙනස් කරන්න ගියා. ඊට වඩා ඔහුට පහසු වුණා තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමන් වෙනස් කරන එක. හැබැයි රිසල්ට් එක එකම රිසල්ට් එක. එයාට ඕනේ අවශ්‍යතාවය එකෙන් සම්පූර්ණ වුණා. ඔබත් හිතලා බලන්න අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අපි හිතන විදිහට ලෝකෙ වෙනස් කරන්න. හිතවතුනි මේ ලෝකයේ විවිධාකාර පුද්ගලයෝ ඉන්නේ. ඔවුන් ඉන්න පසුබිම් වෙනස්. ඔවුන්ගේ ආර්ථික මට්ටම් වෙනස්. ඔවුන්ගේ අදහස් වෙනස්. ඔවුන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. ඉතින් කෝටි ගණනක් ඉන්න ලෝකෙ වෙනස් කරනවට වඩා ඔයා සහ ඔයාගේ හිත වෙනස් කරගන්න උත්සාහ කරන එක සමාන ප්‍රතිඵල ගෙනත් දෙන්න හේතුවක් වෙනවා. හිතලා බලන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න.